අනේ ඇයි දුවලා පුතාලා ඔච්චර පස්සට දුවන්නේ? ඇයි ඔයගොල්ලන්ගේ කොන්ද පණ නැත්තේ? ඔයගොල්ලන්ගේ එළියට දැම්මොත් නිකන් ජරා වැඩ කරන්න නම් හොඳට කොන්ද පණ ඇතුව ඒ ටික කරයි. ඇයි මේවා එකට එන්න රැස්ති නැත්තේ ඉස්සරහට? ඔය අලු ගසලා දාන්න දැන් ඇති ඔහොම හිටියා මුළු ගැන්නිලා. දැන් ඉතින් එන්න ලෑස්ති වෙන්න ඕනේ නැත්නම් ඔයගලන්ට අවුරුදු 50යි තව ආයුෂ තියෙන කොටම. අලු දූලි ගසලා ආවේ නැත්නම් තව අවුරුදු 50යි ඔයගලන්ගේ විතරක් නෙමෙයි මුළු සිංහල ජාතියේම ආයුෂ. ඒක දැනගන්න. මෙතෙක් හිමින් විනාශ වුණාට මෙතනින් පස්සේ හිමින් විනාශ වෙන්නේ නැහැ. මෙතනින් පස්සේ කීප ගුණයක වේගයෙන් විනාශය අපිට එන්නේ. ඒක දැනගන්නට. ඔයගොල්ලෝ අද ඔහොම හිටියට මෙතන වාඩි වෙලා ඔයගොල්ලෝ හරියට ඉන්නේ ලිපේ ගින්දරට තියලා තියච්ච හැලියක ඉන්න කකුළු පැටව ටිකක් වගේ ඔයගොල්ලෝ ඉන්නේ. දැනගන්න. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා හිතන්නෙත් නෑ ඔයගොල්ලෝ ගැන. බොහෝ විට ඔයගොල්ලන්ගේ ගුරුවරු හිතන්නෙත් නෑ ඔයගොල්ලෝ ගැන. ඔයගොල්ලන්ගේ නායකයෝ හිතන්නෙත් නෑ ඔයගොල්ලෝ ගැන. ඔය පස්සෙන් යන දේශපාලනඥයෝ හිතන්නෙත් නෑ ඔයගොල්ලෝ ගැන. ඔයගොල්ලෝ ගැන හිතන්න මේ රටේ කවුරුවක්වත් නෑ. හාමුදුරුවරුන්ගෙනුත් බොහොම ටික දෙනෙක් විතරයි ඔය ඇත්තෝ ගැන හිතන්නේ. නෑ අනික කවුරුවක් නෑ. අපි හරිම අසරණ ජාතියක් වෙලා දැන්. ඔය හිටියට. අර ටික වැඩියෙන් ඉන්නේ හින්දා ඔහොම හිටියට දැනගන්න ඔය වැඩිකම ටික දවසක් යනකොට ඉවර වෙනවා. අවුරුදු 40ක් යනකොට සිංහල මුස්ලිම් දෙක එක සමානයි ලංකාවේ. දැනගන්න. ඔන්න 1985 සංගණනයයි 95 සංගණනයයි අතරේ අවුරුදු 10යි නේද? 85 සංගණනයේදී සිංහලයෝ 100 නම් 95 සංගණනයේ සිංහලයෝ 83යි. 85 සංගණනයේ මුස්ලිම් 100 නම් 95 සංගණනයේ මුස්ලිම් 183යි. මොකද හිතන්නේ? 17කින් පහළ බෑලා. ඊළඟ අවුරුදු 10ට 20කට වැඩිය පහළ බහිනවා. 20කට වැඩිය පහළ බැස්සයි කියලා කියන්නේ 37යි. ඒ 20න් 10ක් අඩු කරලා ගත්තාම 37ක්වත් වෙනවා ඊළඟ අවුරුදු 10යි. ඊළඟ අවුරුදු 10ට යනකොට ඒක 147ක් වෙනවා. තේරුණානේ? ඒ තව අවුරුදු 20කින්. අවුරුදු 20කින් ඕකෙන තව භාගයක් කපලා දාලා අරගන්න ඊළඟ අවුරුදු 20ට යනකොට මේ මං අවම කර මේ පෙන්වන්නේ. ඊළඟ අවුරුදු 20ට යනකොට දැනගන්නට 50ට 50 ඇවිල්ලා. ඒ ටිකේදී ඒගොල්ලන්ට පෙනෙන්නේ නැහැ ඒත් පොඩ්ඩක් වැඩියෙන් ඉන්නවා කියලා. මොකද මේ මෙතෙක් ඉපදිච්ච අය තාම ජීවත් වෙනවා. ඒකින්ද ඉස්සරහට එනකොට සාඩු වෙලා ඊළඟ අවුරුදු 20 යනකොට හොඳට පේන්න ගන්නවා. අදත් බලන්න මැලේසියාවත් ඇවිල්ලා බෞද්ධ රටක්. බෞද්ධ රාජ්‍යයක්. අද මැලේසියාවේ 55ක් මුස්ලිම්. චීන ජාතිකයෝ මුස්ලිම්. මැලේ කියලා කියනවා. ඒගොල්ලෝ මුස්ලිම්. නමුත් 45ක් චීන අය බෞද්ධ. මැලේසියන් චයිනීස්ලා 45ක් බෞද්ධ. එහෙ මුස්ලිම් අයට තමයි මැලේ කියලා කියන්නේ. එතකොට ඒ බෞද්ධ ඇත්තන්ට කිසිම විදිහකින් රජයේ ලොකු තනතුරු මොකක්වත් දරන්න බෑ. පාර්ලිමේන්තුවකටවත් එන්නට බෑ. එනවනම් මුස්ලිම් කෙනෙක් වෙන්නම ඕනේ. භූමිපුත්‍ර කියන තනතුරක් තියෙනවා. භූමිපුත්‍ර තනතුර නැත්තම් විශ්වවිද්‍යාලයක තැනක්වත් නැහැ. උසස් අධ්‍යාපන මොනවාක්වත් නැහැ. ඒ නිසා තමයි චීන ජාතිකයෝ ඔක්කොම පිටරටවලට ගිහලා ඒගොල්ලෝ යටත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉගෙන ගන්න නැතුව ඉන්නෙත් නැහැ. මොකද ඒගොල්ලන්ගේ අතේ වෙළඳාම තියෙනවා. ඒගොල්ලෝ ඒක නිසා ඒගොල්ලන්ගේ ළමයින්ව පිටරටවල ඇරලා උගන්වනවා. ඒ නැත්තම්. හැබැයි ඒගොල්ලන්ගේ අතේ සල්ලිවත් තියෙනවා, ධනයවත් තියෙනවා. මේ තත්වයට ආවොත් ඒගොල්ලන්ට ඔරොත්තු දෙන්නට අපිට මොනවද තියෙන්නේ? සිංහලයට මොනවද තියෙන්නේ? මේ ජනගහනේ අඩුවිගෙන ඇවිල්ලා සම වෙච්ච වෙලාවට සිංහලයන්ට කොන්ද පණ තියාගන්න මොකද්ද තියෙන්නේ සිංහලයන්ට? කොඳුනාරටියවත් නැහැ. හරියට ගැඩවිල් පණුව වගේ දැනටත්. එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා. කෝ? දැනුත් එහෙමනේ ප්‍රශ්නයක් අහපුවම ඇඹරෙනවා. මොකක්වත් නැහැ කරන්න දෙයක්. මේ ඔයගලට බයිනව නෙමෙයි ඔයගලන්ට හිතන්න කියනවා මේ පොඩ්ඩක්. පින්නත් මම මේ කරන්නේ ඔය ඇත්තන්ව පොඩ්ඩක් කොනිටන එක.
මොකද මහා කුම්භ කර්ණ නින්දකට වැටිලා ඉන්නේ මේ ජාතිය. දරුණු කුම්භ කර්ණ නින්දක ඉන්නේ. කොනිට්ටුවවත් මං හිතන්නේ අවදි වෙයි කියලා. දැනගන්නද? මං හදන්නේ මේ පොඩ්ඩක් රිද්දලා හරි ඔයගලන්ට පෙන්නන්න මොකද්ද මේ වෙන්නේ කියලා. ඊගාවට දැනගන්න ඔයගොල්ලන්ගේ ඊළඟ પરම්පරාවට එතන මොකක්වත් නැහැ. ඔය පුතාලා දැනගන්න ඔය පුතාලාගේ ඊළඟ પરම්පරාවට එන්නේ වෙඩි උණ්ඩ.